දැන් මම සමහර ධර්ම දේශනාවලට ගියාට පස්සේ හරිද? ගෙනල්ලා ඉතින් අෂ්ටපාන කියලා ගෙනල්ලා මොනවද තියෙන්නේ? ගස් ලැබු ජූස්. ගස් ලැබු ජූස් පූජා කරන්න බෑ විකාලේ. ආලාබු කියන්නේ මහා ඵල සංඛ්‍යාතයට වැටෙනවා. මහා ඵල කියන්නේ මොනවද අම්මා? මහා ඵල කියන්නේ මොනවද? නෑනේ මං අහන්නේ වර්ග ටික නෙමෙයි. මහා ඵල කියන එකේ තේරුම මොකද්ද? gediya ලොකුයි. නේ මුන්දලගේ. gediya ලොකුයිලු. මහා ඵල කියන්නේ gediya ලොකුයි කියන එක නෙමෙයි. සබ්බං ඵල රසං තපෙත්වා ධඤ්ඤ රසං. ධාන්‍ය ගතික රසය එනවනම් තමයි මහා ඵල සංඛ්‍යාතයට එන්නේ. සබ්බම් ඵල රසං බුදුහාමුදුරු කියන ඕනම ඵල රසයක් සුදුසුයි. තපෙත්වා මේක හැර මොනවද? ධඤ්ඤ රසං. ධාන්‍ය ගතික සාරය එන්න බෑ. ඔතන රසය කියලා කියන්නේ දිවට දැනෙන රසය නෙමෙයි. සාරය. ධාන්‍ය ගතික සාරය. එතකොට එපා කිව්ව මොනවද? කුම්බණ්ඩං කොමඩු ආලාබු ගස්ලබු ලබුජ දියලබු තිපුසපල නාලිකේර පොල් මොනවද? තැඹිලි ඒව බෑ. අපේ කටිය දන්නෙත් නෑ මේවා. ඉතින් මොකද වෙන්නේ? සමහර වෙලාවට අර එක දවසක් මං කොහේ හරි ගිහිල්ලා ස්වාමීන් වහන්සේ තැඹිලි ගෙඩියක් වළඳමුද? මේ හවස 3ට විතර. තැඹිලි බලපි වෙලාව කීයද කියලා? ස්වාමීන් වහන්සේ 3යි. මම තැඹිලි විකාලේ අවුලක් නැහැ නේ ස්වාමීන්. මං ඔබට අවුලක් නැහැ මට අවුලනේ. මගේනේ ශික්ෂාපදෙ බින්දෙන්නේ. දෙන එකට අවුලක් නැහැ. තව එක දවසක් කොහේ හරි මේ ඉස්තර මට මතකයි මේ මම ආරණ්‍ය ඉන්න කාලේ බදුල්ල පැත්තේ පිරිත් පිංකමකට එන්න කිව්වා. අර පන්සලක මම ගිහලා ඉන්නකොට ඒ මුල් කොටස කරලා මම එළියට ආවා. දහම් පාසලේ ප්‍රධානාචාර්ය ගුරුතුමිය දුවගෙන ඇවිල්ලා ස්වාමින් වහන්සේ කැඳ ටිකක් වළඳමුද? ඔය කැඳ බලපි වෙලාව රෑ 9:00යි. දැන් මට කියනවා කැඳ වළඳන්න. අන්න ඒ වගේ ඒ කියන්නේ ඇත්තටම බෞද්ධ වුණාට හරීම අඥානයි. භික්ෂුවට සංඝයාට සිල්මෑණියන් වහන්සේලාට සිල් සමාදන් වූ උපාසක උපාසිකාවන්ට විකාල භෝජන ශික්ෂාපදේ ආරක්ෂා කරගන්න උදව් කරන්නවත් දන්නේ නේ. සමහර වෙලාවට දිවි හිමියෙන් ශික්ෂාපද රකින්නවා. ඒ ශික්ෂාපදේ රැකගන්න උදව් කරන්න දන්නේ. ඒ නිසා හරිද මේ බුද්ධ ශාසනයේ මෙච්චර මේ පහනක් වගේ පත්තු වෙලා තියෙන කාලේ හරිද විකාර කරන්න එපා. හැදියල්ල දෙයනේ හැදියල්ල. මේකෙන් වෙනසෙන්න එපා. කතාව තේරුණාද? මම මේ සියලු දෙනාට කරුණාවෙන් කියන්නේ. හදවතේ අප්‍රමාණ කරුණාවෙන් කියන්නේ මේකෙන් නැසෙන්න එපා. මොකද ඔයාටයි මටයි 60යි 70යි ජීවත් වෙන්න පුළුවන්. බුද්ධ ශාසනේ තව 2400ක් තියෙන්න ඕන.